ඔයාගෙන් මම අද හදවතින්ම ප්‍රශ්නයක් අහන්නද? අදින් හරියටම අවුරුදු 10කට පස්සේ ඔයා ඉන්නේ කොතනද? කමෙන්ට් එකක් දාගෙන අපි වීඩියෝ එකට යමු. ඔයාට නිදහසේ ජීවත් වෙන්න ලස්සන ගෙයක් දොරක් තිබේවිද? ඔයා හැමදාම ආස කරපු ඔයාට ආඩම්බරයක් ගෙන දෙන රස්සාවක හෝ ව්‍යාපාරයක ඔයා නියැලෙන්න ලැබෙයිද? හැම මාසෙකම අන්තිමේට අතේ සතිය නැතිව ණය වෙන්නේ නැතුව ජීවත් වෙන්න මූල්‍යමය නිදහසක් ඔයාට ලැබිලා තියෙවිද? නැතිනම් කාමරයකට වෙලා ඔළුවට අත් දෙක තියාගෙන අනේ මම මීට අවුරුදු 10කට කලින් මගේ වයස 20 ගණන්වලදී ටිකක් හරි වෙනස් විදියට හිතුවා නම් කියලා පසුතැවෙමින් කඳුළු හලන්න සිද්ධ වෙයිද? ඇත්ත කතාව තමයි යාළුවනේ, ජීවිතයේ ලොකු අසාර්ථකත්වයන් කියන දේවල් එක රැයකින් එක දවසකින් කඩාපාත් වෙන්නේ නැහැ. ඒවා නිර්මාණය වෙන්නේ අපි දිනපතා කරන පුංචිම හරි නොසැලකිලිමත් කම් වලින්. අද එක දවසක් ජිම් නොගින් කම්මැලිකමේ ඉන්න එක, අද එක දවසක් සල්ලි ඉතුරු කරන්නේ නැතිව අනවශ්‍ය දෙයට නාස්ති කරන එක, අද එක දවසක් තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරන්නේ නැතිව ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක. ඔයාට හිතේ මේක එක දවසයිනේ කියලා. හැබැයි මේ පුංචි අත්හැරීම අවුරුදු 10ක් පුරාම එක දිගට එකතු වුණාම ඒක අවුරුදු 35දී ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් මහා පරාජයක් බවට පත් වෙනවා. ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ වයස අවුරුදු 25දී බොහෝ දෙනෙකු ඉතා සැහැල්ලුවෙන් කරන, නමුත් වයස අවුරුදු 35දී අනිවාර්යයෙන්ම පසුතැවෙන්න සිද්ධ වෙන භයානක වැරදි පහක් ගැන. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද මේ වැරදි පහෙන් එකක් හරි මේ වෙනකොට ඔයාගේ ජීවිතයේ ඇතුලේ සිද්ධ වෙනවා නම් අද මේ මොහොතේ ඒක වෙනස් කරගන්න ඔයාට තවමත් අවස්ථාව තියෙනවා. නම්බර් 1, සල්ලි උපයනවා. හැබැයි ධනය හදන්නේ නැහැ. වයස අවුරුදු 25 කියන්නේ ගොඩක් අයට තමන්ගේ පළවෙනි රස්සාව ලැබෙන, නැතිනම් අතට සල්ලි ගැවසෙන්න ගන්න කාලය. මේ කාලයේදී ගොඩක් තරුණ තරුණියන් හිතන මහ මෝඩ කතාවක් තියෙනවා. ඒ තමයි මගේ ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ මට ලොකු පඩයක් ලැබුණු දවසට කියලා. නමුත් ඇත්තම කතාව ඒක නොවේ. ප්‍රශ්නය තියෙන්නේ ඔයා උපයන පඩිය අඩු එක ඇතුලේ නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නේ ඔයා සල්ලි කළමනාකරණය කරන්න දන්නේ නැති එක ඇතුලේ. අපි පුංචි උදාහරණයක් බලමු. එකම වයසේ එකම සුදුසුකම් තියෙන තරුණයෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම මාසෙකට රුපියල් 80000ක සමාන වැටුමක් ලැබෙනවා. පළවෙනි තරුණයා කරන්නේ මොකක්ද? සල්ලි අතට ලැබුණු ගමන් යාළුවෝ එක්ක පාටිස් දානවා, ට්‍රිප් යනවා. Tamanට ඇත්තටම අවශ්‍ය නැති වුණත් ලස්සනට පේන්න අලුත්ම ෆෝන් එකක් ගන්නවා. ලීස් දාලා බයික් එකක් ගන්නවා. එයා බලන්නේ අනුන්ට පේන්න සල්ලිකාරයෙක් වෙන්න. හැබැයි දෙවෙනි තරුණයා ඊට වඩා වෙනස්. එයා හැම මොහොතේම තමන්ගේ පඩියෙන් 10%ක් හෝ 20%ක් වෙන් කරලා ඉතිරි කරනවා. ඒ ඉතිරි කරන සල්ලි නිකම්ම බැංකුවේ තියන්නේ නැතුව කොටස් වෙළඳපොළ, ස්ථාවර තැන්පතු හෝ කිසියම් වත්කමක ආයෝජනය කරනවා. දැන් හිතන්න වයස අවුරුදු 10කට පස්සේ. ඒ කියන්නේ මේ දෙන්නටම වයස අවුරුදු 35ක් වුණාම මොකද වෙන්නේ? පළවෙනි තරුණයා තාමත් ජීවත් වෙන්නේ ණය වෙලා. තාමත් ෆෝන් එකේ, බයික් එකේ ණය වාරික ගෙවනවා. එයා එකම තැන පල් වෙනවා. හැබැයි දෙවනි තරුණයා අර අවුරුදු 10ක් තිස්සේ කරපු ආයෝජනය නිසා තමන්ගේ කියලා වත්කමක් හදලා සමහර විට තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙලා ඉවරයි. ලෝක ප්‍රකට ආයෝජකයෙක් වන වොන් රොබර්ට් මෙන්න මෙහෙම කතාවක් කියනවා. Rich people send what's left after saving. Poor people save what's left after spend. පොහොසත් මිනිස්සු කරන්නේ සල්ලි ඉතිරි කරලා ඉතිරි වන දේ වියදම් කරන එක. දුප්පත් මිනිස්සු කරන්නේ වියදම් කරලා ඉතිරි වන දෙයක් තිබුණොත් ඒක ඉතිරි කරන එක. ඔයා අද වයස අවුරුදු 25දී සල්ලි ගැන ගන්න තීරණය තමයි අවුරුදු 35දී ඔයාගේ මුළු දවසම මහන්සි වෙලා වැඩ කරන්න ඕනේද නැත්නම් නිදහසේ ඉන්න ඕනේද කියලා තීරණය කරන්නේ. නම්බර් 2, ඇඟට ණය වෙලා ජීවත් වෙන එක. වයස අවුරුදු 25දී අපට දැනෙන්නේ මුළු ලෝකෙම අපේ අත්ල ඇතුලේ තියෙනවා වගේ. අපිට හිතෙන්නේ අපිට කවදාවත් ලෙඩක් හැදෙන්නේ නැහැ. අපි හැමදාම මෙහෙම ඉඳි. අපි හරියට අමරණීයයි වගේ.
ඒ නිසා අපි අපේ ශරීරයේ මහා ද්‍රෝහිකම් රැසක් කරනවා. රෑ 2-3 වෙනකම් නිදි මරමින් ෆෝන් එක ස්ක්‍රෝල් කරනවා. උදේට කෑම කන්නේ නැහැ, ස්කිප් කරනවා. ශරීරයට කිසිම ව්‍යායාමයක් දෙන්නේ නැහැ. දවසට බොන්න ඕනේ වතුර ප්‍රමාණය බොන්නේ නැහැ. රැකියාවේ හෝ අධ්‍යාපනයේ ස්ට්‍රෙස් එක පීඩනය පාලනය කරන්න දන්නේ නැහැ. ඔයා හිතනවා ඇති ඉතින් මට තාම කිසිම අමාරුවක් නෑනේ. මම හොඳින් ඉන්නවානේ කියලා. නමුත් මතක තියාගන්න ඔයාගේ ශරීරය කියන්නේ මහ පුදුම කම්පියුටර් එකක්. ඔයා අද දවසේ ඒකට කරන හැම වැරද්දක්ම හැම නරක පුරුද්දක්ම ඒක මතක තියාගන්නවා. අද ඔයා සතුටක් කියලා හිතලා ඇඟට කරන මේ වැරදි අතින් අවුරුදු 10කට පස්සේ ඔයාගේ වයස අවුරුදු 35 වෙද්දි ඔයා වෙත එන්නේ ලොකු බිල් එකක් විදිහට. ඩොක්ටර්ස්ලාගේ රිපෝර්ට්ස් විදිහට දිනපතා බොන්න ඕනේ බෙහෙත් පෙති පැකට් විදිහට අවුරුදු 35 දී ඔයාට තරුණයෙක් වගේ වැඩ කරන්න තියෙන ශක්තිය මේ වැරදි නිසා සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. ඇමරිකානු ලේඛකයෙක් වන ජිම් රොන් මෙහෙම කතාවක් කියනවා. Health is not everything but without health everything become nothing. සෞඛ්‍ය කියන්නේ හැමදේම නොවේ තමයි. හැබැයි සෞඛ්‍ය නැතුනොත් ඔයාට තියෙන හැමදේම නැති වුණා හා සමාන වෙනවා. ඔයාගේ මිලාදික කැරිය එකට ජොබ් එකට වඩා 100,000 වාරයක් ඔයාගේ ශරීරයේ වටිනවා යාළුවනේ. මොකද රස්සාවක් සල්ලි නැති වුණොත් ආයේ මාන්සි වෙලා හදාගන්න පුළුවන්. හැබැයි විනාශ කරගත්තු සෞඛ්‍ය ලෙඩ වුණු ශරීරයේ කවදාවත් සල්ලි දීලා ආපහු ගන්න බෑ. ඒ නිසා ඒ ගැන සිතන්න. නම්බර් 3 වැරදි මිනිසුන්ට ජීවිතේ බාර දෙන එක. ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන්න පුළුවන් ලොකුම සාධකය මොකද්ද දන්නවද? ඒ තමයි ඔයා එදින්දා ආශ්‍රය කරන ඔයාගේ වටේ ඉන්න මිනිස්සු. ඔයා හැමදාම කාලය ගත කරන්නේ කිසිම අරමුණක් නැති නිකරුණේ සල්ලි සහ කාලය නාස්ති කරන යාළුවෝ 5 දිනක් එක්කනම් අනිවාර්යයෙන්ම අනාගත 6 වෙනි අසාර්ථක පුද්ගලයා වෙන්නේ ඔයයි. ඔයා නිතරම ඉන්නේ හැම දෙයකම වැරදි දකින හැම දෙයකටම බයින ඕවා කරන්න බෑ. අපිට කොහෙන්ද ඕවා කියන නෙගටිව් මිනිස්සු එක්කනම් ඔයාගේ මනසත් නොදැනුවත්වම ශ්‍රණාත්මක වෙනවා. හැබැයි ඔයා ඉන්නේ දියුණු වෙන්න උත්සාහ කරන අලුත් අදහස් කතා කරන ambitious ඒ කියන්නේ අරමුණක් ඇති මිනිස්සු එක්කනම් ඔයා කම්මැලි වුණත් ඔවුන් ඔයාව ඉදිරියට ඇදලා දානවා. ඒ වගේම තමයි ආදර සහ සම්බන්ධතා. තමාගේ සහකරුවෝ සහකාරිය නිතරම ඔයාව මානසිකව වටනවා නම් ඔයාගේ හීනවලට hina වෙනවා නම් ඔයාව පාලනය කරන්න හදනවා නම් අන්න ඒ වගේ වැරදි කෙනෙක් එක්ක ඔයාගේ වයස 25 වැනි වටිනාම කාලයෙන් අවුරුදු 5-6ක් නාස්ති කරනවා කියන්නේ ඒක ජීවිතේට කරපු ආයෝජනයක් නොවේ. ජීවිතේට කරගත්තු ලොකු පාඩුවක්. කාලය කියන්නේ මේ විශ්වයේ තියෙන කවදාවත් රීලෝඩ් කරන්න බැරි ආපහු ගන්න බැරි වටිනාම සම්පතයි. ඒ නිසා ඔයාගේ වටිනා කාලය සහ ජීවිතේ ඒක අගය කරන්න දන්න ඔයාට ආදරය කරන වටිනා මිනිස්සුන්ට විතරක් දෙන්න පුරුදු වෙන්න. නම්බර් 4 ඉගෙනීම නවත්වන එක. මම අද කතා කරන 4 වෙනි වැරද්ද තමයි ඉගෙනීම නතර කරන එක. මේට අවුරුදු 20කට හෝ 30කට කලින් ලෝකයේ තිබුණේ වෙනස්ම තැනක. ඒ කාලේ සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් හෝ සාතික පත්‍රයක් තිබුණොත් ජීවිත කාලයටම සෙට් වෙන හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන්කම තිබුණා. හැබැයි අද 2026 අවුරුද්දේ ලෝකයේ දුවන්නේ සාතික මත පමණ විතරක් නොවේ. අද ලෝකයේ දුවන්නේ ප්‍රායෝගික කුසලතා, ඒ කියන්නේ ස්කිල් මත. කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් මාකටිං, කෝඩින්, වීඩියෝ සංස්කරණය, සංනිවේදන හැකියාව, නායකත්වය මේ හැම දෙයක්ම දවසින් දවස ඉතා වේගයෙන් වෙනස් වෙනවා. යම් කෙනෙක් පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් අයින් වුණ ගමන් දැන් මගේ ඉගෙනීම ඉවරයි කියලා හිතලා අලුත් දේවල් ඉගෙන ගන්න එක නතර කරනවා කියන්නේ නම් එයා හෙට ලෝකයේ ඇතුලේ අනිවාර්යයෙන්ම අනාථ වෙනවා. පසුපසට ඇද වැටෙනවා. ලෝකයේ ඉහළම ධනවතෙක් වන වෝරන් බෆට් මෙහෙම කියනවා. The more you learn the more you earn. ඔයා කොපමණ ප්‍රමාණයක් අලුතින් දේවල් ඉගෙන ගන්නවාද
ඔයාට උපයන්න පුළුවන් ප්‍රමාණය ඒ හා සමානම වැඩි වෙනවා. ඔයා අද දවසට විනාඩි 30ක් විතර වෙන් කරලා තමන්ගේ ශාස්ත්‍රයේ අදාළ අලුත් පොතක් කියවනවා නම් නැත්නම් අලුත් ස්කිල් එකක් ඉගෙන ගත්තොත් අදින් අවුරුදු 10කට පස්සේ ඔයා ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ට වඩා සැතපුම් ගණනාවක් ඉදිරියෙන්. අද ඔයා කම්මැලිකම නිසා මගහරින පුංචි කෝස් එක හෙට ඔයාගේ මුළු ජීවිතේම උඩුවටිකුරු කරන්න පුළුවන් ලොකුම අවස්ථාවක් වෙන්න පුළුවන්. නම්බර් 5 බය නිසා හීන අත්හැරීම. අද මම කතා කරන අවසාන කාරණය තමයි මේ බය නිසා හීන අත්හැරීම කියන දේ. මෙන්න මේ වැරද්ද තමයි මම දකින භයානකම සහ ඛේදනීයම වැරද්ද. ඒ තමයි මම අසාර්ථක වෙයි කියන බය නිසා තමාගේ හීන උත්සාහ කරන්නේවත් නැතිව අතහැරලා දාන එක. ලෝකයේ මිනිසුන් බහුතරයක් අසාර්ථක වෙන්නේ ඔවුන් උත්සාහ කරලා පෙරදුණු නිසා නොවේ යාළුවනේ. ඔවුන් කිසිම දවසක ඒ වෙනුවෙන් එකම එක උත්සාහයක් නොකරපු නිසා. වයස අවුරුදු 25 දී ඔයාට ලස්සන ව්‍යාපාර අදහසක් තිබුණා වෙන්න පුළුවන්. YouTube channel එකක් පටන් ගන්න ආසාවක් තිබුණා වෙන්න පුළුවන්. තමන්ගේ දක්ෂතාව වලින් ඉදිරියට යන්න නැත්නම් උසස් අධ්‍යාපනයට විදේශගත වෙන්න සිහිනයක් තිබුණා වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ හැම දෙයක්ම නතර කළා. ඇයි? මිනිස්සු මං ගැන මොනවා කියයිද? මම ෆේල් වුණොත් හැමෝම මට hina වෙයිද? මට ඕක හරියන එකක් නෑ කියලා ඔයාටම බය වුණා. ඔයා ආරක්ෂිත කලාපයකට වෙලා කොටු වුණා. මතක තියාගන්න වයස අවුරුදු 35 40ක් වුණාම මිනිසුන් ජීවිතේ දිහා ආපහු හැරිලා බලලා පසුතැවෙන්නේ තමන් කරපු වැරදි හෝ තමන් ලැබූ පරාජයන් ගැන නොවේ. ඔවුන් පසුතැවෙන්නේ මට ඒ කාලේ ඒ දේ කරන්න ශක්තිය සහ කාලය තිබිලත් මම ඒක නොකර හැරියානේ කියන එක ගැනම විතරයි. ලෝක ප්‍රකට ව්‍යාපාරයක් වන මාස් සකර්බර්ග් කියන්නේ the biggest risk in life is not thinking any risk. ජීවිතේ ඔයාට ගන්න පුළුවන් ලොකුම අවදානම තමයි කිසිම අවදානමක් නොගෙන ඉන්න එක. ඉතින් ඔයා කරන්න හිතන් ඉන්න දේ මිනිසුන් මොනවා කියයිද? ෆේල් වුණොත් මිනිසුන් hina වෙයිද කියලා තියෙන බය නිසා අත්හරිනවා කියන්නේ ඔයා එතනම ෆේල්. හිතන්න ඔයා ඒ අත්හැරපු දේ ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වුණා නම් ඉතින් ඔයා කරන්න හිතන් ඉන්න දේ බය නිසා අත්හරිනවා නම් ඒක කරන්න එපා. මේ දැන්ම යන්න වැඩේ ස්ටාර්ට් කරන්න. උත්සාහ කරලා ෆේල් වුණත් එතන ඔයාගේ දිනුම තියෙනවා. මොකද ඔයාට ඊළඟ පියවර තියන්න ඕන විදියට ඔයා ඒකෙන් ඉගෙන ගන්නවා. ආයේ ඒ වැරද්ද ඔයා අතින් වෙන්නේ නැහැ. හැබැයි ඔයා උත්සාහ නොකරනවා කියන්නේ ඔයා එතනම ෆේල්. එහෙනම් දැන් ඔයා කරන්න හිතන් ඉන්න දේ ඔයාට ලස්සන ව්‍යාපාරයක් YouTube channel එකක් පටන් ගන්න ආසාවක් තමන්ගේ දක්ෂතාව වලින් ඉදිරියට යන්න නැත්නම් උසස් අධ්‍යාපනයට විදේශගත වෙන්න වගේ සීන තියෙනවා වෙන්න පුළුවන්. ඒ දේ දැන්ම කරන්න පටන් ගන්න. අද මේ වීඩියෝ එකෙන් අපි ඉතාමත් ගැඹුරින් කතා කළා වයස අවුරුදු 25 දී බොහෝ දෙනෙකු කරන හැබැයි වයස අවුරුදු 35 දී අනිවාර්යෙන්ම පසුතැවිලි වෙන භයානක වැරදි පහක් ගැන. අපි ඒක නැවත මතක් කරගත්තොත් සල්ලි උපයනවා මිසක් ධනය කළමනාකරණය නොකිරීම. ශරීරය සහ සෞඛ්‍ය නොසලකා හැරීම. ජීවිතයට හානි කරන වැරදි මිනිසුන්ට කාලය දීම. කාලයත් එක්ක අලුත් දේවල් ඉගෙන ගැනීම නැවැත්වීම. අසාර්ථක වෙයි කියලා තියෙන බය නිසා තමන්ගේ හීන අත්හැර දැමීම. දැන් මේ වීඩියෝ එක බලන ඔයාගේ වයස අවුරුදු 20ක් වෙන්න පුළුවන්. 25ක් 30ක් හෝ 35ක් වෙන්න පුළුවන්. වයස කියන්නේ නිකම් ඉලක්කමක් විතරයි. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න තියෙන හොඳම වෙලාව තිබුණේ ඊයේ. හැබැයි ඊළඟට තියෙන දෙවනි හොඳම වෙලාව තමයි අද මේ මොහොත. ඒ නිසා අදම තීරණය කරන්න. අදින් අවුරුදු 10කට පස්සේ බිහි වෙන ඔයාගේ අනාගත ස්වරූපයට අද ඔයා ගන්තු තීරණ ගැන ආඩම්බරින් ස්තුති කරන්න පුළුවන් විදිහේ සාර්ථක ජීවිතයක් නිර්මාණය කරගන්න. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතයට පුංචිම හරි වටිනාකමක් එකතු කළා කියලා හිතෙනවා නම් ලයික් කරන්න. ඔයා දැනටමත් මේ වැරදි වලින් කරන අද ඉඳන් වෙනස් කරන්න හිතාගත්තු වැරද්ද මොකද්ද කියලා කමෙන්ට් එකේ සටහන් කරන්න. ඒ වගේම මේ වගේ වැරදි කරන ඔයා දන්න යාළුවෝ ඉන්නවා නම් එයාලටත් බලලා හැදෙන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම ජීවිතේ දිනන්න මග කියන මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. මතක තියාගන්න ඔයාගේ අනාගතයේ තීරණය වෙන්නේ අද ඔයා ගන්න තීරණ වලින්. හැමෝටම සුබ අනාගතයක් ජය වේවා. Think it. හිතන්න ඔයාට පුළුවන්.